ලස්සන තියෙයි කියලා ඉතින් අපේ ටික තමයි ඉස්සෙල්ලා මේ ගැන හොයලා බලලා අපි දෙකම ආවිව රේජන්සි ස්කූල් එකේ අතරම කියන වචන නැහැ කියන්නේ අන්තිමට අපේ ඇඟේ මයිල් කෙලිගෙන තරම් ඇත්තටම අන්තිම අවසානයක් දුන්නා ඊට නාට්‍ය අපේ ඊට පස්සේ තුනා මේ අන්ද වෙලා ඒ ස්ටේජ් එකෙන් බහැලෙන මොහොත දක්වාම අතරම සුපිරියටම තිබ්බේ ඒක. ඉතින් හරිසතුරුයි good luck. ඊට උපරිමේ රස වෙන්න කියලා මම දැක්කා. ඇහැට කඳුලක් අවසානය ඇවිල්ලා තිබ්බා කියන්නේ. ඒක උපරිමව දැනෙලා තියෙනවා. අමතරව කියන්න ඕනේ මේ ඒ ලෙවල් වලට මැච් කරපුලා මේ කට් කරවන්න කියලා ගෙනාව. එයාට උපන් දින තෑග්ග විදිහට මම නාට්‍යවලදී ටිකට් එක අරන් දීලා තිබ්බා. අවසානයේ කියනවා. ඒක දුන්න හොඳම තෑග්ග තමයි අද දවසේ මට දුන්නේ. රංග කලාව ගුරු උපදේශකවරියක් විදිහට මම ගියා අගල සකුමාර්ගයේ 2024 එල්පින්ස්ටන් එකට අසමා ෆෙස්ටිවල් එක බලන්න. එතනදී මට හිතුණා මේ අවස්ථාව සියලුම දරුවන්ට ලබා දෙන්න ඕනේ කියලා. කුරුණෑගල හයේ යවට ඉන්න දරුවන්ට මේ අවස්ථාව ලබා දීම සඳහා මම මේක තෝතැන්නක් කරගත්තා. දරුවෝ ගොඩාක් සතුටු වුණා. ඊළඟට අපේ ආචාර්ය මණ්ඩල ගොඩාක් සතුටු වුණා. දැන් මේගොල්ලන්ගේ ඊළඟ ඉල්ලීම තමයි අසමායක නිෂ්පාදන නැවත නැවතත් අරගෙන එන්න කියලා. ඒ සඳහා මම පරිම උත්සාහ කරනවා. හිතා ගන්න බෑ. ඒ කියන්නේ නාට්‍ය තුනක් පැය ගානක් අපිට ගියා දුන්නේ. අනික එක තමයි ඒ ලෙවල් තියරි එක හරි ලස්සනට සරලව අපිටත් මතක හිටින විදිහට පැය භාගයක් වගේ කෙටි කාලයක් කරන් මුලින් කියලා දීලා පස්සේ නාට්‍ය පෙන්නලා ඒක මාරම ලස්සනයි සහ හිතට වදිනවා හිතට දැනෙනවා. ඒ කියන්නේ ලයිව් නාට්‍ය අපි ඕන තරම් බලලා තියෙනවා. මේ වගේ ඒ කියන්නේ අර විෂය නිර්දේශයේ තියෙන නාට්‍යම් මේ වගේ හැඟීම් දැනීම් එක්ක අපේ හදවත තුළට දෙනවා කියන්නේ අපිට පේපර් එක ලියනවා කියන එක නතින් කාරණාවක් වෙනවා. මොකද ඒක හොඳටම අර 100%ක් අපි සක්සස් වෙනවා කියන්නේ අන්න එතෙන්ම යන්න පුළුවන්. මම හිතන්නේ මගේ ජීවිතයේ හොඳම ටැග් එකක් තමයි සර් මට දුන්නේ. අද මේ නාට්‍ය පෙන්නලා ඉවරලා ඒ වගේම ඒක පෙන්නුව කට්ටිය ඊට වැඩි ඒක වචනේ කියලා නිම කරන්න බෑ. වචනේ පරිසමාර්ථ අර්ථයෙන්ම නියම නාට්‍යයක්. නියමයි ඩ්‍රාමාස්තරම බින්දා කෙටි සාමාන්‍යයෙන් ඩ්‍රාමාවක් බලන්න ලොකුවට අපි කොච්චර ගියත් ඉන්නේ ගොඩක් කරලා යනවා. මේ තුන නම් දැවුණවත් නෑ ඇත්තටම. මේ වේශ භූෂණ අංග රචනා හැම දෙයක්ම ශිල්පී දායකත්වයට උපරිමයෙන්ම අපි දැක්කා.